මේ සැරිසරන්නෝ මීමුරේ පුංචි ලෝකාන්තයේ සිට ඉතින් අපේ ප්‍රධාන ගමනාන්තයට අපි දැන් පිටත් වෙන්න හදන්නේ වෙලාව 11:10යි අපේ ප්‍රධාන ගමනාන්තය වෙන්නේ අද දවසේ මීමුරේ. ඉතින් අපි කෙලින්ම දැන් නුවර පාර හරහා කෙලින්ම මීමුරේට ගමන් කරනවා. තවත් ලස්සන ගමනාන්තයක් අපි එතනට ගිහිල්ලා බලමු කොහොමද මීමුරේ කියන්නේ. අපි දැන් නුවර පහු කරලා මයංගන පාරේ කෙලින්ම ආව හුන්නස්ගිරිය ටවුන් එකේ ඉන්නේ. මේ හුන්නස්ගිරිය ටවුන් එක පහු කරපු ගමන් තමයි වමට තියෙනවා පෙට්‍රල් සෙට් එක පහු කරනකොටම වමට පාර. එතන ගහලා තියෙනවා මීමුරේ කියලා. අන්න ඒ පාරේ තමයි එන්න ඕනේ කිලෝමීටර් 35ක් එන්න ඕනේ. දැන් හැරෙන තැන තමයි මෙතන. මේ පෙට්‍රල් සෙට් එක පහු වුණ ගමන් මීටර් 100ක්වත් නැහැ. මීටර් 50ක් විතර වගේ යද්දි මේ තියෙන බෝඩ් එක ගහලා තියෙනවා මීමුරේ කියලා කිලෝමීටර් 34ක් තියෙනවා. එතනින් වමට හරවනවා කෙලින්ම. ලොකු වලමිට වංගුවක් තියෙන. එතනින් කෙලින්ම වමට හරවන්න ඕනේ. මේ උඩ පාරේ තමයි යන්න ඕනේ. හුන්නස්ගිරියෙන් ගිහිලා වමට හැරිලා මීමුරේ පාරේ යද්දි කිලෝමීටර් 5ක් විතර යද්දි තවත් ලස්සනම තැනක් ඔයගලන්ට බලන්න පුළුවන්. කුඩා ලෝකාන්ත. ශ්‍රී ලංකාවේ කුඩා ලෝකාන්ත ගොඩාක් තියෙනවා. මේ තව එකක්. අතරම සීතල ගොඩක් සීතල පරිසරයක් දැන් තියෙන්නේ. සෑහෙන කුඩම් පාරක් හමනවා. එතනින් ටිකට් එකක් අරගෙන මෙතන බලන්න කිලෝමීටර් 5ක් දුර යන්න ඕනේ කුඩා ලෝකාන්තේ. අපි යන්නේ නැති ලබන මේ වගේ කළු ගල් අල්ලලා පඩි තියෙනවා. පොඩ්ඩක් උඩට නැගගෙන යන්න ඕනේ. පුදුම සීතලක් තියෙන්නේ. වැහි අන්ධකාරය තමයි ඉතින් මේ පරිසර පද්ධතිය දකින්න ලැබෙන්නේ නිතරම. අතර පුදුම සුවදායි හැඟීමක් ඇති වෙන්නේ. අපි යමු ඔහොම උඩටම ගිහිල්ලා බලමු. Afraid of fate if I don't take that step today, you'll vanish with the train and I'll never see. මෙතනින් දකුණට තමයි හැරෙන්න ඕනේ. මෙන්න මේ පාරේ යන්න ඕනේ. මේ බලන්න සබාදාමේ අස්තර. කොච්චර අලංකාර කොච්චර සුන්දර. එන්න විඳින්න සබාදාම. මේක තමයි ජීවිතේ. ටවුන් වලට වෙලා කොන්ක්‍රීට් ගොඩවල් වලට බිල්ඩින් වලට යට වෙලා ඉන්න එපා. ඉඩක් ලැබුණු හැම වෙලාවෙම එන්න. සබාදහම විදින්න අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඇත්තටම. අපි යමු උඩට ගිහිල්ලා. ඉතින් මේ සැරිසරන්නෝ මීමුරේ පුංචි ලෝකාන්තයේ සිට ඉතින් අපි ආවා කිලෝමීටර් එකමාරක් විතර පයින් ඇවිල්ලා ඔන්න ආවා අපේ පොයින්ට් එකට. මෙන්න පුංචි ලෝකාන්තේ. අත්‍තරම සුන්දර පරිසරයක්. වටේටම මොකද කරන්න කවුරුත් ඉතින් අද අපේ රාත්‍රී නවාතැන අපි පැමිණියා මීමුරේට. අපේ රාත්‍රී නවාතැන පටිමැටි ගෙදර මේ තියෙන්නේ අපේ නවාතැන. ඔන්න ගියානේ උඩ. මේක තමයි අපේ අද රාත්‍රී නවාතැන. මේක තමයි මීමුරේ කටුගැටි ගෙදර. මෙහෙදි ලොකු පහසුකම් නැහැ. අවශ්‍ය මූලික පහසුකම් ටික තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි තව පොඩි වෙලාවකින් හම්බ වෙමු.
පියාගුණේ අපි රෑ කෑම කන්න කියලා. ඉතින් රෑ කෑමට අපි ඉන්දියාප්ප තියනවාද? බලමු හරි මොනවද තියෙන්නේ කියලා. කලකරියක් තියෙනවා. ඉතින් මේ ගමේ විදියට තමයි ඔක්කොම කෑම රැස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට විශේෂ දෙයක් කියන්න තියෙනවා. මෙහෙ ඇවිල්ලා ගෙදර වගේ සැප සම්පත් බලාපොරොත්තු වෙන්න එපා. මේ ලොකු පහසුකම් නෑ. සාමාන්‍ය මූලික පහසුකම් ටික තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නම් මෙතනට එන්න එපා. ගොඩක් අය ඇවිල්ලා ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. පොල් සම්බෝල තියෙනවා ගමේ විදිහට. එහෙනම් අපි කමු ගමේ විදිහට ගමේ කෑම වල. good morning. ඉතින් අපි උදෙන්ම නැගිට්ටා. ඉතින් බලන්න සුන්දර පරිසරයක් ඉර පායගෙන එනවර පැත්තෙන්. ඉතින් මීමුරේට තවත් අලුත් දවසක්. අද අපි සංචාරය කරන්න හිතාගෙන ඉන්නවා ගම ඇතුළට යන්න. ගොඩක් ලොකේෂන් තියෙනවා. සූරියර්ණ ෆිල්ම් එක ගත්ත ලොකේෂන් එක තියෙනවා. එතකොට අපි ලස්සන තැනක නාන්න අදහස් කරගෙන සිටිනවා. හරි එහෙනම් අපි තව ටිකකින් ගිහිල්ලා බලමු ඒ තැන් වලට. යාළුවනේ හොඳට දැන් මේ පැත්තට උලක ඇවිල්ලා තියෙන්නේ. දැන් නම් උලක නම් තියෙනවා සීතල වෙන්නව. බලන්න යාළුවනේ. අර ඔයගලන්ට පේන ඇති කඳු ඔයාලට කියන්නේ මේ කටස් ටික. අවහතු තියෙන වටේම අපි එන කරේට ගිහිල්ලා පිටොලක්. ලකේ ගලේ නා අපි හරියට ගිහින් බලමු. අපි උදේ කෑමට ආවා. ඉතින් බලමු මොනවද උදේ කෑමට තියෙන්නේ කියලා. ඉතින් මෙහෙ ගොඩක් තියෙන්නේ මේ ගමේම කුඹුරු වල වවපු හාල් තමයි තියෙන්නේ. ගොඩක් රසවත් අන්දමින් කෑම ඇස්ති කළා දෙන. ඉතින් මම මෙතන නම්බරේ ඔයගලන්ට දාන්නම්. ඉතින් මෙතනට එනවනම් සුසන්ත එයාව කන්ටැක්ට් කරගන්න. පරිප්පු කරියක් තියෙනවා. පොල් සම්බෝලෙකුත් තියෙනවා. අයි අල්මස්ස බෙදමුකුත් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්න ආපු දේ අපිට හම්බුණා. ඉතින් උදේ පාන්දරම අපිට ගෙනල්ලා දුන්න සුසන්ත. අපි කලින් දවස් දෙකකට කලින් ඕඩර් කරේ. ඉතින් මේ පැත්තේ එනවනම් ඔය විස්කි, බ්‍රැන්ඩි, අනම්මනම් බියර් නෑ. මෙන්න දේශීය පානේ පිතුල්රා. ඉතින් අපි රස බලලා බවුලු පොට්ට කොහොමද කියලා. ඉතින් මේක පොල් කට්ටට තමයි හරි නම් බොන්නේ. ඉතින් මට මේ වෙලාවේ පොල් කට්ටක් හොයාගන්න බැරි නිසා මම වීදුරුවකට දාගත්තා. එහෙනම් cheers. සුපිරි. විස්කි බ්‍රැන්ඩි වලට වඩා සුපිරි. ඉතින් අපි දැන් මීමුරේ ගම්මානයට ඇතුල් වෙන්න යන්නේ. ඉතින් සූරියර්ණ ෆිල්ම් එක ගත්ත ලොකේෂන් ටිකයි ඒ ටික බලන්න යන්නේ. වාහනේ මෙතනින් පල්ලෙහෙන් දාලා පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ. මේ පේන්නේ ඕගලන්ට ලකේගල කන්ද. ඉතින් රාවණා ඉතිහාසයට සම්බන්ධ ගොඩාක් කතාන්දර මේ ලකේගල කන්දේ සැඟවී තිබෙනවා. අපි දැන් යන්නේ ඒ කිට්ටුවටම තමයි යන්නේ. ලකේගල ඉතින් ඉතිහාස කතා කොට පාදන් වෙච්ච ලකේගල රාවණා ඉතිහාසයේ ගොඩක් නැඹුරු පුරාවෘත්ත මේ ලකේගල සංගමේ තිබෙනවා. අපි යමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මොකද කියන්නේ උරු මස් කනවද? ඔයගලන්ට මතක ඇති 2003 සූරියර්ණ ෆිල්ම් එකේ ජැක්සන් නැන්තනි මහත්මයා ප්‍රබල රංගනයක නිරත වෙනවා. මෙතන තමයි මේ මස් කපපු තැන බලා ගන්න. මෙතනින් පාර ඉවරයි, කොන්ක්‍රීට් පාර ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ කැලේ පාර. අපි ආවත්
මෙතනින් එහාට නරඹන්න කිසි දෙයක් නැහැ. මේ අවසාන තැන මෙතන ෆෝන් නම් ඔයගලන්ට නාන්න පුළුවන්. කලුගල් නැතුව ගොඩක් වතුර රැඳිලා තියෙන තැන සූර්යාරල ෆිල්ම් එක ගත්ත මීමුරේ තියෙන විශේෂම තැනක අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මෙතන ටිකක් නාන්න ගිහලා තමයි හිතාගෙන ඉන්නේ. මෙතන විශ්කලා ගිහිල්ලා කෙලින්ම වතුරට වැටෙන්න පුළුවන්. අපි එහෙනම් ඒකත් දැන් යනවා. Saranno sulle scuotiarne la stessa anche per te. Hari. ඔන්න දැන් හතර දෙනාම ඩබල් දාලා යන්න යන්නේ බෲස් ගලේ. බලමු හතර දෙනාම කොහොමද වැටෙන්නේ කියලා වලට. දෙන්න ඩබල් දාලා යන්න යන්නේ. ඔන්න ඊළඟ ඩබල. ඔන්න ඊළඟ ඩබල අම්මයි දුවයි. ඔන්න අම්මයි දුවයි යන්න යන්නේ. ඔන්න ඉතින් අපි දවස් දෙකක් මේ කටුමැද ගෙදර ගත කරා. ඇත්තට මේනි සුසන්ත තමයි මෙහි අයිතිකරු. ඉතින් අපිට මේ දවස් දෙකේම හොඳට හැම අතින්ද හැම දේවල් අතින්ම අපිට හොඳට සංග්‍රහ කරා. ඉතින් ඕගොල්ලොත් එනවා නම් මෙතනට අනිවාර්යයෙන්ම මේ සුසන්තව කන්ටැක්ට් කරගන්න. සුසන්ත කියන්න ටෙලිෆෝන් නම්බරේ. මගේ නම්බර එක 070යි 70යි 877 සහ තව නම්බරයක් තියෙනවා 076යි 711යි 53යි 57. ඔය නම්බර්ස් දෙක තමයි මගේ තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට මීමුරේට සිග්නල් අඩුයි, කවරේජ් එක අඩුයි. හැබැයි මේ ඇලර්ට් එකක් දැක්කත් අපි අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මේ එහෙම දෙයක් තමයි තියෙන්නේ. ලොකුවට සිග්නල් නැහැ. හැබැයි ෆෝන් එකට කෝල් එකකට ආන්සර් කරනවා. නැත්නම් ඇලර්ට් එකක් ආවොත් අපි ඒක අනිත් පැත්තට අපි ගන්නවා. ඔය තමයි මීමුරේ තත්ත්වේ. ඔව් ඉතින් සුසන්ත කියන්නේ අපේ ගමේ කෙනෙක්. ඉතින් ගමේ විදිහට ඕගලන්ට හැමදේම අනිත් එක මම අර මුලින් සඳහන් කරපු විදිහට මෙතනට එනවා නම් අපි නගරේ වගේ ලොකු සැප සම්පත් බලාපොරොත්තු වෙන්න එපා. මෙතන තියෙන්නේ ග්‍රාමීය, ඒ කියන්නේ ගැමි concept එකක් තියෙන්නේ. මෙතන මේ වගේ කටුමැටි ගෙදරක ඉඳලා දවස් රැයක් ගත කරලා මේ දියඇලි වලින් නාලා එතකොට මීමුරේ අපේ සූර්යාරණ ෆිල්ම් එකේ ලොකේෂන් එක බලලා ඒ ටික තමයි මෙහෙ තියෙන්නේ. ඉතින් ලොකු සැප සම්පත් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඒ දේවල් බලාපොරොත්තු වෙනම් මෙහෙට එන්නත් එපා. නැත්නම් මොකද කියන්නේ? නෑ අතන මේවා. මීමුරේ කියන්නේ හරි දුෂ්කර ගම්මානයක් සහ අඩුම ගානේ මේක ක්ලයිමේට් දෙකයි තියෙන්නේ. එක මාසයක් කුලන් තියෙනවා, මාසයක් වැස්ස තියෙනවා. ඒකට අපි එළවලුවක්වත් හදා ගන්න බෑ. ඒකින්ද මීමුරේ ගම්මානට එන අය අනිවාර්යෙන් මෙන්න ඕනේ. නිකන් ලොකු 5 star hotel බලාපොරොත්තු වෙන්න එන්න එපා. සහ නිකන් පැලක ජීවත් වෙනවා කියලා එන්නකො. ඒක අපිට පුළුවන් උපරිමයෙන් අපි සලකනවා ඔයගොල්ලන්ට. අනිවාර්යයෙන්. හරිද? ඉතින් ඒතන බලාගෙන ඉන්න අපි ලෑස්ති ඔයගොල්ලන්ට සලකන්න අපේ ගමේ විදියට. වෙන කිසිම විදියට සලකන්න අපිට බෑ. ඒක තමයි කියන්නේ මාත්‍යා. හොඳයි. එහෙනම් ගොඩක් ස්තුතියි සුසන්ත. අපේ ළඟට ආවට. හරිද? ඉතින් ඔයගොල්ලොත් එනවා නම් මම අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එකේ දාන්නම් සුසන්තගේ ටෙලිෆෝන් නම්බර්ස් ටික. අනිවාර්යයෙන්ම සුසන්තව කන්ටැක්ට් කරලා එන්න. එහෙනම් අද අපි සමුගන්නවා මීමුරේ කටුමැටි ගෙදර නවාතැනේ ඉඳලා. බයි.